කොහොමද යාළුවනේ? සුසර ස්වාමය 2018 වසරේදී නවසීලන්තයේ අපි ජීවත් වන රටේ අපේම කලාකරුවන් අපේම ගායන ශිල්පීන් ශිල්පිනියන් පෙරට ගෙන එන්නට ඔවුන්ට වේදිකාවක් හදන්නට අපි සුසර ස්වාමය ආරම්භ කරා. ආරම්භයක් හැටියට අපි අපේ හිතවතුන්ගේ නිවෙස්වල తాවකාලික චිත්‍රාගාරයන් හදාගෙන අපිට ලැබෙන ඒ අවස්ථාවේ ලැබෙන සම්පත් වලින් අපි චිත්‍රාගාරයක් හදාගෙන බහුවිධ කැමරා පාවිච්චි කරලා අපි මේ ප්‍රසංගය අපේ සුසර ස්වාමය අපි නිර්මාණය කළා. ඉතින් කොහොම වුණත් ලෝකේ පුරා පැවතුණු මේ කොවිඩ් වසංගතයත් එක්ක අපිට එකට එකතු වෙන්න බැරි වුණා. නමුත් දැන් අපි නිදහස් පරිසරයේ නිදහස්. යලිත් අපි ලෑස්ති නවසීලන්තයේ ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ විහංග ගීතය සුසර ස්වාමය නැවත ඔබ වෙතගෙන එන්න. අපේ වැඩිහිටි තරුණ සම්පත්දායකත්වයක් එක්ක අපි බලාපොරොත්තු වන පොඩි වෙනසක් කරන්න අපේ අනාගතය අපේ දරු පරපුර. ඒ දරු පරපුර සුසර ස්වාමය තුළින් ඔබට ගෙන එන්නට ඒගොල්ලන්ගේම ලෝකයක් ඒ ඇතුළේ හදන්න අපි බලාපොරොත්තු වෙනවා. පුතේ දුවේ අපි ඇවිල්ලා කියමු මොකද කරන්න කියලා. දැන් ඉතින් ඔයගොල්ලන්ගේ කාලේ ඔයගොල්ලන්ට අපි සුසර ස්වාමය බාර දෙනවා. මම මෙතනින් දැන් හිමීට අයින් වෙලා යනවා. අපිත් එනවා ඔයගොල්ලොත් එක්ක. සින්දු කියන්න, වාදනය කරන්න. ඇයි සින්දු ගැන කතා කරන්න? ඔයගොල්ලොත් එන්න අපිත් එක්ක එකතු වෙන්න. නවසීලන්ත ශ්‍රී ලාංකීය ගායන පරපුරේ විහංග ගීතය සුසර ස්වාමය නැවතත් අලුත් මුහුණුවරකින්